Hi guys, welcome back to my channel. ඉතින් ඔන්න අදත් ලස්සන වීඩියෝ එකක් අරගෙන ආවේ. ඔයගොල්ලෝ දිගටම රැඳිලා ඉන්න මගේ වීඩියෝ එකත් එක්ක තාමත් subscribe කරේ නැත්නම් මගේ channel එක subscribe කරන්න. ඉතින් ඔයගොල්ලෝ හරි කැමතිනේ ශරීරයේ වර්ණය වැඩි කරගන්න. ඉතින් scrub pack මේ දේවල් වලටත් වඩා ගොඩක් benefits ලැබෙන ශරීරයේ අභ්‍යන්තරයට එකතු කරගන්න ඖෂධ රැසක් තියෙන golden milk එක තමයි අද මම ඔයගලන්ට හදන්නේ කොහොමද කියලා දෙන්නේ. අපි බලමු වීඩියෝ එක. ඉතින් guys දැන් අපි බලමු අපේ golden milk එකට මොනවද ඕනේ කරන්නේ කියලා. මුලින්ම මේ තියෙන්නේ cardamom. හරි cardamom අපිට ඇට දෙකක් විතර ඕනේ කරනවා. ඊළඟට කරාබු නැටි, ඊළඟට ඉඟුරු, වේදිච්ච ඉඟුරු කෑල්ලක්, කුරුඳු පොතු, ගම්බිරිස් කුඩු, කහ. ඕකේ මේ ටික තමයි අපිට ඕනේ වෙන්නේ. එතකොට මේකත් එක්කම අපිට ඕනේ වෙනවා fresh milk. fresh milk ගන්නවා නම් ගොඩක් හොඳයි. සාමාන්‍යයෙන් milk powder වලින් කිරි එක හදා ගන්නවට වඩා හොඳම fresh milk එක ගන්නවා නම්. දැන් අපි බලමු ඒ fresh milk ටිකත් අරගෙන අපි කොහොමද අපේ golden milk එක හදාගන්නේ කියලා. දැන් අපි මේ විදිහට lip on කරලා අපේ කිරි ටික fresh milk ටික මේකට දාගමු. fresh milk ටික මේකට දාගෙන ඉවර වෙලා මේ භාජනයට දාගෙන ඔයගොල්ලෝ හොඳට උණු කරන්න පුළුවන් භාජනයක් අරගන්න. අරගෙන fresh milk ටික මේ භාජනයට දාලා දැන් අපි මේ කිරි ටිකට එකතු කරගමු අපි ginger, cardamom, cinnamon, එතකොට ඒ ඔක්කොම ටික turmeric මේ හැමදේම අපි ගන්න ingredients ටික එකින් එක එකතු කරගමු. දැන් කරාබු නැටි එනසල් වගේ දේවල් නම් ගොඩාක් එකතු කරන්නේ ඇට දෙකක් විතර ප්‍රමාණය එකතු කරගන්නේ. ගම්බිරිස් උනත් අපි එකතු කරගන්නකොට පොඩි ටච් එකක් දෙන්නේ. මොකද සැර වැඩි වෙන්න පුළුවන් ඒ නිසා. ඊළඟට අපේ key ingredient එක turmeric. මේ turmeric එක උනත් අපි තේ හැන්දෙන් භාගයක් විතර එකතු කරන්න. තේ හැන්දෙන් භාගයක් ඊට අඩු උනත් කමක් නැහැ චුට්ටක් විතර. මොකද මේ turmeric කියන්නේ ටිකක් තිත්ත රසක් එනවා නේද? ඒක නිසා turmeric ගොඩක් වැඩියෙන් දාගන්න එපා. අර පාට ගන්න එහෙම කියලා. සාමාන්‍යයෙන් තේ හැන්දි භාගයක් විතර යෝගට් හැන්දෙන් එකක් ඇති. යෝගට් හැන්දෙන් එකක් ඒ විදිහට ඇඩ් කරගන්න. ඉතින් ඕගොල්ලෝ දන්නවනේ දැන් මේකේ benefits කියනවා නම් මේ කහ කියලා කියන්නේ ඇත්තටම විෂ බීජ නසන ingredient එකක්. විෂ බීජ නසන ඒ වගේම ප්‍රතිශක්තිකරණය වැඩි කරන දැන් සිංහල වෙදකමේ කියනවා මේ කහ සාමාන්‍යයෙන් දිනපතා කෑමට එකතු කරගන්න කියලා. අපිට බෝ නොවන රෝග වලින් වැළකී ඉන්න ගොඩක්ම හොඳ ඖෂධයක්. ඉතින් ඒක නිසා දවසකට එකපාරක් ඕගොල්ලෝ මේ golden milk එක හදලා බොන්න. උදේට හරි එහෙම නැත්නම් රාත්‍රියේ නිින්දට කලින් හදලා බොන්න. Something deep within, something new lets me emerge from my cocoon. I only have ඉතින් කහ විතරක් නෙමෙයි මේ ginger, cinnamon, එතකොට එනසල් මේ හැම දෙයකම cardamom මේ හැම දෙයකින්ම එකම විදිහේ benefits ගොඩක් ලැබෙනවා අපිට. ඒ කියන්නේ ශරීරයේ බර අඩු කරගන්න පුළුවන්, blood sugar, cholesterol මේ හැම දෙයකමත් ගොඩක්ම හොඳ ඖෂධයක්. ඒත් එක්කම antioxidant එකක්. දැන් ginger කියලා කියන්නේ ගොඩක් වෙලාවට හොඳ collagen එකක්. ඒක නිසා මේ දේවල් වල benefits ගොඩක් වැඩි. ඕගොල්ලෝ මේ golden milk එක අදම හදලා බොන්න. දවසට එක සැරයක් හරි උදේට හෝ රාත්‍රියේ නිින්දට කලින් බොන්න. ඉතින් හරිම ගුණයි. ඒ වගේම තමයි අපේ ශරීරයේ වර්ණය වැඩි කරගන්න පුළුවන්. ඉතින් කහ කියලා කියන්නේ සාමාන්‍යයෙන් අර අපි normal pack වලට use කරනවා, scrubs වලට use කරනවා. ඉතින් ශරීරයේ අභ්‍යන්තරයට මේ කහ අපි අරගන්නවා කියලා කියන්නේ ගොඩක්ම benefits දෙනවා අර දේවල් වලටත් වඩා. ඒක නිසා මේක ඔයගොල්ලෝ හදලා බලන්න.
ඉතින් මගේ channel එක subscribe කරේ නැත්නම් තාමත් ඔයගොල්ලෝ subscribe කරන්න. මම තවත් ලස්සන videos වලින් හමු වෙන්නම්. සුබ දවසක්. bye.